සුබ දවසක් යාළුවෝ හැමෝටම. ටිකක් බලමු පාකින් බ්‍රේක් ලිවර් එකෙන් කොහොමද අපි අනතුරක් වළක්වා ගන්න කියලා. ඔයා ගොඩක් වෙලාවට මේ වගේ වීඩියෝස් අන්තර්ජාලයෙන් දැකලා ඇති. මේ වගේ අනතුරු ලක් වෙන 90%ක්ම හේතුව පාකින් බ්‍රේක් ලිවර් එක භාවිතා නොකිරීම. අපි බලමු කොහොමද නිවැරදිව පාකින් බ්‍රේක් ලිවර් එක භාවිතා කරලා අනතුරක් වළක්වා ගන්න කියලා. අපි යම් ස්ථානයක යතුරුපැදිය ස්ටාර්ට් එකේ නවත්තන් ඉන්නකොට අපේ අවධානය ගිලිහිලා අපි ඇක්සලරේටර් ඇල්ලුවොත් තමයි මේ වගේ අනතුරු සිද්ධ වෙන්නේ. ගොඩක් මේ වීඩියෝස් වල තියෙන්නේත් එහෙම තමයි. ඉතින් ඒකට අපි පිළිමක් වශයෙන් තමයි අපි ස්ටාර්ට් එකේ ඉන්නකොට මේ පාකින් මූඩ් එක භාවිතා කරන්නේ. ඉතින් ඔයත් යතුරුපැදිය ස්ටාර්ට් එකේ තියෙනකොට හෑන්ඩ් බ්‍රේක් එක අල්ලලා ස්කූටරේ පාකින් මූඩ් එකේ තියාගන්න පුරුදු වෙන්න. එතකොට 90%ම අනතුරු වලින් වැළැක්වෙන්න වඩාත් පුළුවන්.